Good morning guys. මට අද පොඩි වීඩියෝ එකක් දාන්න හිතුණා මේ ටවුන් එකේ සහලි ටවුන් එකේ ලෙබනන් වල. මම ටවුන් එක මැද ඉන්නේ. මේන් ස්ට්‍රීට් එකෙන් යන ගම මම වැඩට යන ගම මේක ලොකු ටවුන් එකක් නෙමෙයි. තාම උදේ කඩවල ඇරලත් නැහැ, ගොඩක් කඩවල ඇරලා නැහැ. සමහර කඩවල ඇරලා තව ඉස්සරහට අද පොඩ්ඩක් අවුව පායලා මේ තව ඉස්සරහට මේ සහලි නගරයේ මැදින් ගලාගෙන යන එළ මාර්ගයත් බලා ගන්න පුළුවන්. පහුගිය දවස්වල හොඳටම වැහැපු හින්දා හොඳට වතුර ගලනවා. මේ නගරයේ වැනින් එළ එක තැනක් මේ පාර යටින් මෙතනින් ඇවිල්ලා මතුවෙනවා එළ. අව ඉස්සරහට එළ මාර්ගයේ හොඳ දර්ශනයක් මට දෙන්න පුළුවන්. මේ මන් නිතරම ඇඳුම් ගන්න යන කඩයක්. රෙස්ටොරන්ට් එහෙමත් තියෙනවා. තාම ගොඩක් කඩ වහලා. දැන් වෙලාව 9:00යි. තව ටිකකින් මේ කඩ සේරම අරිනවා. ත්‍රිවිල් එහෙමත් තියෙනවා මේ රටේ. පොඩ්ඩක් ලංකාවේ තරම් නැති වුණාට මේ රටේ ත්‍රිවිල් තියෙනවා දැන්. Bonjour, كيفك؟ මේ නගරයේ ටික කාලයක් මේ නගරේ මම වැඩ කරපු හින්දා ඉතින් අඳුරන අය බොහොම දෙනෙක් ඉන්නවා. එලිසේබා මෙන්ස්වෙර් මේක තමයි මම මුලින්ම වැඩ කරපු නිමි ඇඳුම් හල. එන්න මෙතනින් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ නගරයේ මැදින් ගලන එළ මාර්ගය හොඳට බලා ගන්න පුළුවන්. බොහොම හොඳින් වතුර ගලනවා මේ දවස්වල. මොකද පහුගිය දවස් ටිකේ අධික වර්ෂාපතනයක් සිද්ධ වුණා. අද පොඩ්ඩක් අවුව පායලා තියෙනවා. එන්න බලා ගන්න එළ මාර්ගය. මේ ගලන්නේ එළ තමයි.
මේක බොහොම සුන්දර නගරයක්. දුකට හේතුව තමයි තව ටික කාලෙකින් මේ යුද්ධ තත්ත්වයක් එක්ක හින්දා මේ රටවල් වල පවතින මේ රට දාලා යන්න වෙයිද කියලා හිතෙනවා. අධික වර්ෂාපතනයේ හින්දා සෝදාපාලු වෙලා ওই කන්ද මුදුනෙන් ගලාගෙන ආපු ගල් ඒ පස් තමයි මේ එක්තැන් වෙලා තින්නේ ඇලේ එක පැත්තක. අධික සීතල වතුර මේවා. අද බොහොම සීතල දවසක් අවුව පැහැවුවත් මේ තියෙන පබ්ලික් පාර්ක් එකක්. ඉතින් මෙන්න මේ ඇල පටන් ගන්නවා ප්‍රදේශයේ තමයි කන්ද තමයි අර ඉන්න මම ඈතින් පෙන්නන්නම් අන්න අර ඈතින් පේන කන්ද. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. ඔය තියෙන 5 star hotel එක. බොහොම පැරණි ගොඩනැගිලි කීපයක් තියෙනවා මේ හරියේ. ඔන්න ඔය ඈතින් පේන කන්ද මුදුනෙන් තමයි තව මුදුන පේන්නේ නැහැ හරියට මෙතෙන්ට. කන්ද මුදුනෙන් තමයි මේ ඇල මාර්ගය පටන් ගන්නෙ. හොඳට වතුර ගලනවා අද. ඉතින් ලෙබනන් වගේ රටක මේ වගේ විශාල ඇලක් තියෙනවා කියන එකත් සමහර අයට නම් පුදුමයක්. මමත් මේ රටට එනකන් හිතාගෙන හිටියේ අරාබිකරේ රටක් හින්දා, මැද පෙරදිග රටක් හින්දා වියලි කාන්තාර තියෙන රටක් කියලා හිතාගෙන හිටියේ මුලින්ම. මේ ඈත පේන කන්දෙන් තමයි පටන් ගන්නෙ මේ ඇල. එහෙනම් guys, අපෝ දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.